Hello guys, කොහොමද ඉතින් අද travel video එකක් නෙමෙයි ගේන්නේ. අපි දැන් ඉන්නේ අපේ වෙලේ. අද අපි විශේෂ කෑමක් හදන්න යන්නේ. අද අපි හදනවා රොටි. අද මාත් එක්ක ඉන්නවා පැතු. චමෝත් ඉන්නවා. ඉතින් අපි දැන් යනවා රොටි හදන්න බඩු ගේන්න. ඉතින් බලමු ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා. දැන් චමෝත් දැන් පොල් කඩන්න තියෙනවා. පොල් ගහන්න තියෙනවා. පොල් ගහමු. චමෝත් දැන් පොල් ගහන්න. චමෝත් ගහන්න. ආර ඉති. හරි කවන්නේ මම කපන්නේ ඒක. ඒක මෙහෙම දාන්න ඈ. ඔව් දානවා. ඔක ලැජ්ජ නැත් එක දාන්න. හලෝ ගායිස් අන්දනා මට. යමක්. දරුවනේ අපි පිටි ගත්තා, ලුණු ගත්තා, තව රුක් කැටයක් ගත්තා. තව ගෙදර තියෙනවා විතරයි මොනවද තියෙනවා? නයිමිස් නේද? නයිමිස් තියෙනවා. දැන් ගිහිල්ලා රෙසිපි එක හදන්න තියෙන්නේ ගිහිල්ලා බලමු. ඉස්සරහ පොලිසිය ඉන්නවා කිව්වා අපේ වඩා ගනිත් දන්නේ නැහැ. පිටි එක දීලා තමයි මාරු වෙන්නේ. කවුරුත් නැහැ. ඔපෙන් මයිවර මෑට දෙන්න ඕනේ නෑ ටෝපිය. ඔල්ලා වීඩියෝ එකක ඔය මිදපංක පොල් ගහන්න දෙන්න. කෙක් මනම් පොල් එලි ගහනවා. තමයි මෙතන ලුණු මිස හදන්න කරනවා. ඒතකොට ලයි කොච්චි තියෙනවා. ඔව් තමයි ලුණු මිස හදන්න. අද නම් දුන්දා ඒ වගේ. එදා දෙන්නේ නෑ නේ මේවා. හරි. ඇයිද දැන්? නෑ එදා දෙන්නේ නෑ. මෙතන අපි ලුණු සුද්ධ කරනවා. තව කෑලි මිරිස් තියෙනවා. මෙතන චමොත් ඉන්නවා. මෙතන පැතුම් ඉන්නවා. මෙතන ලුණු තියෙනවා. ලුණු නම් මේ දවස්වල එන කරමු. හොයාගන්නත් නෑ. මෙතන තියෙනවා මොකද්ද? මේ මොකද්ද කියපන්? දන්නේ නැහැ කියන්නේ දන්නේ නැහැ. මේ මූ දන්නේ නැහැ. මේකට කියන්නම. මේකට කියන්නම දන්නේ නැහැ. ඔබ කොල්ලෙක්ද මොකෙද්ද? ආන් අරගෙන. අයිද ඔක ඉඳපන් ඉඳපන්. එදි වැඩක් නැහැ නේ ඉතින් මෙලෝදියක් දන්නේ. ආ දැන් මේකට මොකද්ද කියන්නේ කියන්නේ? ඕක දාන්න එපා. ඕක දාන්න. කියපන්. කියපන්. ඕක දාන්න මයිවර. දානවා. ඕක දාන්න එපා. ඕකෙන් මොකද්ද මේකට කියන්නේ? ඔක්කට යන්න දාන්න. යම් බලමු. මන් දන්නවා. අපි දන්නවා. ඔබ යම් බල මන් දන්නේ නැති යම් බල මට දැනගන්න. දැන් කියන්න එපා. කියන්නේ. වැඩක් නැහැ නේ කියලා. පුළුවන් නම් කියපන්. කියපන්. මම වටේ ගල්ලගෙන. කියපන්. මන් දන්නේ මොකද තප්පර පහක් දෙනවා කියපන්. එපා. තප්පර බාවුතුම 10 උතුම. යකෝ මිරිස් ගාලා මේක. ඔව් අරගමු. ඉතින් ඒක තමයි අපෝ ගාලා. ඉතින් මිස් ගාලා තමයි අරගන්නේ. එකම එකයි. එකම එක ඒක තමයි ඉතින් මම කියන්නේ. මේක මම දෙන්නේ මොකටද? ගයිස් ලුණු ටික හොදගද්දි ටෙක්නික් එකට හොද ගන්න ඕනේ මෙන්න මේක. ඔන්න බලන්න. මෙන්න මේමයි ලුණු හොදන්නේ. අය හොඳට හොදන්න ඕනේ. බලාගෙන ඉතමු. මේ අනාගතේ හොඳයි ඕක. කොම්බේ ටෙක්නික් එක වෙන්න ටෙක්නික් එක. එන්න පදේ රයින් ටෙක්නික් එක දැන් උඩින් දාපන් ටෙක්නික් එක. ඇති ඔච්චර ලුණු ටිකක් දීලා ආවේ. යාළුවෙක් ඉන්නවා මචං. අය කියන්නේ කොල්ලේ පොල් වින්ද යන්නේ මචං. කවදාවත් නැති ජීවිතේට බිතලා නැහැ මූ පොල්. මේක බෙදෙන්නේ මූ බිඳන විදිය තේරෙන්නේ නැද්ද මොන මූ කෙලින්ම මූ පොල් බිඳලා නැහැ. नेपाලයක් යන්න. අන්න බලන්න දෙකට බිඳලා. බියා. බියානද? කොදියම් බොන්න වඩා දුරක්. ඔය ගාන නැද්ද?
මචං මොනවා වුණත් අපි පොල් ගන්නවා. ඔන්න ඔය තත්ත්වයට තමයි වැටෙන්නේ. අන්තිමට පොල් ගන්නත් වෙනවා කොල්ලට. හරි. ඉතින් පොල් ගන්නවා. මචං කියනවා. මචං ලුණු ටික නම් කපලා ඉවරයි කොල්ලා. පොල්ත් ගෑවා. පොල් ටිකත් මචං මෙතන වැඩි ඉවරලා තියෙන්නේ. පොල් ගාලා දින්නේ. අඩෝ පොල්ටි මදි. එරින්ම මේ කොල්ලා මචං නෝට් වෙන්නම කරදී. ඒ අත උඹලා ගයින් කඩමු ටික. මම කඩවරේ මම කලින් මචං කෙලින්ම කොච්චි තමයි මේ කඩන්නේ. අන් කෙලින්ම නාරන් තමයි මේ දෙන්න යන්නේ කොල්ලට. වෙස් බඩු මචං. කොල්ලා මචං කෙලින්ම පොලිස් යනවා. මොකද දෙන්නාම කලක. ඔක්කොම දාන්නේ. බාගයක් දාන්න. අපි දානවා පිටි. කෙලින්ම පිටු මචං. මම කෙලින්ම වතුර. මචං පිටි. මේ අනන්න ඕනේ. මචං කොච්චි. ඔයාලා නෝන්ස දෙන්න යන්නේ දෙන්න. අපි දැන් පිටි අනලා තිබ්බා පදන් එන්න. දැන් අපි හදනවා ලුමිස්. අයි කොච්චි අමරලා දෙන්නේ. එතන තියෙනවා කෝනිස්සෝ. අම්මෝ පන්දුල වෙනවා බා. ආනවා සුප්ට. නෝ සුප්. යාළුවනේ පොල්තෙල් ගේන්න ගියා එක්කෙනෙක් තාම නෑ. දැන් පැය භාගයක් විතර මම කොහි ගියද දන්නේ. දැන් ඇවිල්ලා හද්ද බොරුවක් කරේ. මම හොර ගියා බාම ගෙදර වැඩ උඹා. අපි දානවා කෑලි මිනිස්. දුන් දාන්න නයි කොච්චි දාලා දෙන්නේ. ඒ කෑලි මිනිස් දානවා. සුප් දානවා. බලමු දැම්මේ නැද්ද? පිස්සුද පොඩ. කෑලි මිනිස් දැන් තමයි රතු වෙලා ඉන්නේ නේ. තාමයි. ඉලාව රතු නෙමෙයි. එන්න රතු වේ කියනවා. අපේ රතු වේ කියනවා. ගයිස් අද ඉවරයි. අපිට සුන්නත් දෝරේ කොල්ල ඉවරයි අද. කොල්ල රන්නත් ආවයි. මේ රතු වෙලා දෙන්නේ. නා කොයිසෝ. එළියට නේ. මම තල්ලන්නේ. ඉත බුද්ධි තාක්ෂණය. Guys, අපි ලුණු මිස් සමරනවා. පොඩක් කාලා බලමු. මා. ඉතින් සරයි. ඕයි. අන්දන්නේ මට මොකක් කියන්න බෑ. අන්න මට මොකක් කියන්න බෑ. A few moments later. පේන්නේ නැහැ බා. හෙලෝ යාළුවනේ අපි යනවා. පරි කැලේට යන්නේ. කැලේ. කොහෙද යන්නේ මම? කැලේ බයිනෝ. ඕ බං කෙහෙල් ගස් ඔය තියෙන්නේ බං ඔය. ආයේ 001 එකේ වගේ. අපෙන් කපාණයක් බං අර යනකොටත් නී යන. ඉතින් මේ මෙතින් කපාගෙන හොදගෙන එම. මේ වරෙන්. යන්නේ බෑ. මම බෑපන් බලාගෙන. මේ තියෙන්නේ මම මේ
මේ හැටි බලන් මට අරගෙන මරේ. ආ යම. වරින් කපන්න. මට පාර පේන්නේ නැහැ. මේ ටෝච් එක තියෙනවනේ ආමරු යනවා. ඒක ලස්සනයි. පොඩ මේක. ඔව් කපා ඒ උඩ මොනවද තියෙනවද? ඔව් එහෙනම් එහෙත් තියෙනවා. 1 minute 37 seconds later. අම්මේ කවුනේ අපි කරවලේ යන්නේ. ඔය ඇලට වැටෙයි බලාගෙන. ඔව් දාලා දී. ගයිස් අපි යනවා ඒ දණ්ඩ යන්නේ. පොඩ්ඩක් රෑ වුණා අර ගෝතේ ගියා කඩේ ඌ පැයක් ගියා ලව් කර පාරේ. මරු පැය අම්මා කොහොමද වෙලපැද ඉන්නේ? ඒ ගයිස් අපි යන්නේ අපේ පොට් එකට මොනවා වෙද දන්නේ නැහැ. පෙරේතු ඉන්නවද කුම්බාන්නේ ඉන්නවද ඔක්කොම ඉන්නවද අපි දන්නේ නැහැ. මේ වතුර ඔක්කොම හරහා යන්නේ. ඒ දරමල්ලි අපි තමයි ආවල්නේ නේ. දරමල්ලි පොඩි දහන් කෝ ඉඹ බලා ගන්නද ඒ? අර දුවනවද කොහෙද අර? ඌ බයි. අම්මෝ මේ වතුරක බරයිවා. හෙලෝ යාළුවනේ අපි දැන් ඉන්නේ වෙලේ. අපේ පොට් එකක ආව ඉන්නේ. මේ තියෙන අපේ පොට් එක කලවුදකද? අපි දැන් යන්නේ රුටි පුච්චන්න. පොඩ්ඩක් රෑ වුණා ගණන් ගන්න එපා. මේ රෑ වුණේ මේ මූහින්ද මේක අපි පොල්තල් ගේන්න ගියා. පැයක් විතර හිටියා කඩේ ලව් කරගෙන. ඉතින් අපේ සරමසර දුරුවිස නම් ලිප්පපත්තු කරලා ගමු. මේ පාස්වර්ඩ් නේ නබ. අසක තව ගන්න. ඉපවුලන්න යන්නේ දෙයියනේ. අපේ තැටිය ගන්න රත් වෙන්න මේ ලිප පොඩ්ඩක් කැවිලෙන්න දීලා තැටිය තියන්න ඕනේ. ඔලියෙන් දාලා ගමු පස්සේ. අර විදිය අල්ලා ගංජ බැල. යාළුවනේ අපි යනවා කානවා ඈ. උතනවා අම්මට. කෙසෙල් කොලයක් කපන්න අපේ වෙලේ මේ බලාගෙන තේරෙන්නේ නැති වෙන් කපපන්. මේ ඔය මේවා තියෙනවා. තේ පැල තියෙනවා බලාගෙන. අඩෝ මේ නෝ අයිබ මෙච්චර අවුල්ද බං. ඇයි ඒ? අර අතනේ ඒවා. හැදෙන්නේ බං. දාමනේ නැද්ද බං? අද දීපඩා වාව්. මේ හඳ මම කට ආවන්න. ආරු ටෝච් එක ගහලත් වැටුණා බා. අයියෝ. යෝ කොම් හරපි. මේ හම්. ගයිස් අපි කරුවා. හොඳයි නේ? මේ කවුලන්නේ. හොඳයි. උදන්න මෙන්න යා. මේ තිපර. මේ තේ පැල තියෙනවා. උගන්න පාගාම්කෝ. ගුටි කන්න එනවා ඈ. මූව මැස්සු බං. ඊ ආ. අයියෝ. හරියට ඒව දානවා. ඒව දානවා. යකෝ උඹ උඩ බලන් යන්නේ ගියාන්කෝ. ඔව්. ඒක නියතයම. නියතයක් බා. අපි අද මෙතන ඉන්නේ. යාළුවනේ අපි දාන්න යන්නේ තැටි රත් කරන්න. වෙලෙන් නැද්ද බං?
කැල්ල පොඩක් තිය. කැටිය තියලා තියෙන්නේ. දීප හදන්න ඕනේ. ඕකේ. එන්නම. එළවලුනේ අපි දැන් රොටි හදන්න යන්නේ මේ කැන්ද කොළ තිබ්බනේ අපි කේල් කොළ කැපුවා. හොඳල්ලන්න. කේල් කොළ වල තමයි රොටිය තියන්න යන්නේ මේ. අර වතන දීප මොලවනවා. ඔක මොලවහන් හරියට ඈ. බෝ ගන්න උඹ අරන් දැන් උඹ ඔය තුනක් තියාම ගම්බයි. දාලා ඔක ගම්මු කොලේ. ඔව් ඒක තමයි. නැත්තම් බෑ. ඔව් තුන මාරු කරගෙන ගන්න. මේ අර මේක වහන්න බෑද බ? ලොකුත් එපා. මංගල රොටිය දාන්න යන්නේ. අනින් ගන්නේ නෑ බෑ. මේක අල්ලා දියා මට. අතට දියා අතට. අම්මේ. ආ ගණකමද දාන්න. මේ පැත්තරම් පේන්නේ කරුවර. ඌබාර හැන්ද? අම්බි. අයියෝ. Udah utang. මේ අර මේ ලුණු මීස පැත්තකින් තියලා පිගාන ගනි. පියානේ පාපා අල්ලුනේ නැහැ පාපා. Much later. යාළුවනේ 10 වෙලාව. දැන් තමයි රොටි පුච්චලා ඉවරුනේ. එන්න බලන්න රොටි තියෙනවා. ලුණු මීස් තියෙනවා. තව රොටියක්. තව රොටියක් ලිපේ. අම්මෝ. තේන්ටි තියෙනවා. අපිට තියෙනවා පැතුම්ගේ. කොහයියා? අපිට තියෙනවා පැතුම්ගේ රොටි අම්මට සීවෙන්න. පැතුම්ගේ රොටිය නෙමෙයි. මේකෙන් ඉල්ලන්න එපා කන කොඩු මේ අපිට තියෙනවා පැතුම්ගේ ලුණු මීස තියෙනවා. අම්මගේ තේ එක තියෙනවා. තියාන් එක ඈ. ඒක මගේ. මේක මගේ. තව පිච්චෙන්න තියෙක මට ඕනේ. එදවා හැංගිලායි. අපි කනවා වුණා. ඒක පේනවා කරා. උඹ ඉතින් කොහොමද කන්නේ එක්ක? මේ කෝප්පෙන් දිහා ගන්න. මේ දාලා තියෙන්නේ. වලසුරු අරවන්නේ. ආගෝනේ කරනවා ඉතින් අපි දාලා. දැන් වෙලාව 10 මාටිට ඇති. රොටි කෑවා. ඒ බිව්වා දැන් යනවා කට්ටිය එක්ක. සෙට් එක යනවා පේන්නේ නේද? සෙට් එක වැඩ ගන්න බොයි.
එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ටටා බයි. බයි කියපන්. බයි බයි කියන්න පන්නේ බා. ගෝතල් ගෝතලි. බලන්නකෝ. මේ ජමෝ දෙන්නේ නියම දාන්න ඈ. ඔව්. ඕකට දෙන්න ගන්නේ. මේක මේ බලලා නැස්සලා ඉන්න බා. ලෝක දෙකේ දිනනවා නේද? දැන් මේ වීඩියෝ බලද්දි මම පිටුවසෙන් එන්න ඕන එකේ.